අද කතාව යකඩ කෑ මීයන් ගැනයි. හැමෝම කතාව අහලාම බලන්නකෝ. කිරන්ට උවමනා වුණේ දුර රටක හොඳ රැකියාවක් කරන්නටයි. ලෝකයක් බලාගෙන තම පවුලට වඩාත් හොඳින් සලකන්නට ඔහුට අරමුණක් තිබුණා. හැබැයි දුර ගමනකට අවශ්‍ය මුදල් නම් ඔහු අත තිබුණේ නැහැ. කිරන් සතුව තිබුණා පරම්පරාවෙන් ලැබුණු විශාල යකඩ තරාදියක්. ඔහු ඒ තරාදියත් අරගෙන ගමේ කඩහිමියා වූ රාකේෂ් මහතා හමු වුණා. ඒ තරාදිය తాවකාලිකව තමන් බාරයේ රඳවාගෙන ඒ වෙනුවට කිරන්ට යම් මුදලක් දීමට කඩහිමියා එකඟ වුණා. කාලය ගෙවුණා. තමන්ගේ අරමුණු ඉහළින්ම සාර්ථක කරගත් කිරන් නැවත තම ගමට ආවා. වෙහෙසත් නොබලා ඔහු කෙලින්ම ගියේ කඩහිමියාම මුණ ගැහෙන්නටයි. අවශ්‍යසේ මුදලක් ගෙවා තම තරාදිය නැවත ලබා ගන්නට කිරන්ට උවමනා වී තිබුණා. වසර ගණනාවක් මහන්සි වී යම් මුදලක් හොයාගෙන නැවත තමන්ගේ අයිතිය ලබා ගන්නා කිරන්ට කඩහිමියා ලබා දුන්නේ හොඳ ආරංචියක් නම් නෙවෙයි. කඩේට වැදුණු මී රංචුවක් තමන්ගේ ගබඩාවේ තිබුණු යකඩ තරාදිය ඇතුළු හැම දෙයක්ම කාවිනාශ කොට ඇති බවයි කඩහිමියා දන්වා හිටියේ. කිරන් ඒ කතාව හොඳින් හිතට ගත් බවක් පෙන්වුවා. කලබල වුණේ නැහැ. කිරන්ට තීරුම් ගියා මේ කතාව ඇත්තක් නොවන බව. යකඩින් හැදූ විශාල තරාදියක් මීයන් කන්නේ කොහොමද? මීයෝ තියෙන දේවල් කාලා ගියාට රාකේෂ් මහත්තයා මොකක් කරන්නද? ඒකෙන්ම පේනවා මීයන්ගේ බඩගින්නේ තරම. කිරන් කඩහිමියාට කීවේ කිසිම අමුත්තක් නොපෙන්වමින්. ඒකම කිරන්ගේ හිතට අපූර්ව අදහසක් ආවා. කිරන් කඩහිමියාට කතා කළේ බොහොම සුහදව. රාකේෂ් මහත්තයෝ, මගේ ඇඳුම් ඔක්කොම දාඩියෙන් දූවිල්ලෙන් පිරීලා. මම ගඟට ගිහින් නාගෙන එන්නම්. මම ඔයාගේ පුතා අනිල්වත් එක්ක යන්නම්. ඒකට කමක් නෑ නේද? තම කුඩා පුත්‍රයා කිරන් හා යවන්නට රාකේෂ් මහතා කැමති වුණා. අනිල් කුඩා ක්‍රීඩාශීලී දරුවෙක්. ඔහුත් බොහොම සතුටින් වගේම කැමැත්තෙන් කිරන් සමග ගඟ පැත්තට යන්නට පිටත් වුණා. ගඟට යනවා කීවත් කිරන් ගඟට ගියේ නැහැ. ඒ වෙනුවට පිටතට වැඩිය නොපෙනෙන ගුහාවක් වැනි තැනකට ඔහු දරුවත් සමග ගියා. දරුවා වේ ගුහාවට ඇතුළු කළා. තමා ඉක්මනින්ම නැවත එන බවත් කලබල නොවි බය නොවි ඉන්න ආඩියටත් දරුවාට කී කිරන් ගුහාව ආවරණය කොට එතනින් පිට වුණා. කිරන් ඉක්මන් ගමනින් නැවිත් කඩහිමියා හමු වුණා. රාකේෂ් මහත්තයා හරි ඇබැද්දියක් නෙවුනේ. කිරන් කලබල ගතියෙන් කතා කළා. ආකාශේ ඉඳන් ආපු උකුස්සෙක් අනිල්ව උස්සාගෙන ආපහු ආකාශයටම පියාඹලා ගියානි. මට කිසිම දෙයක් කරගන්න වෙලාවක් ලැබුණේ නැහැ. කිරන් ඉක්මනින් මෙන්ම කලබල ගතියකින් කතා කළා. ඒ අහපු කඩහිමියා බිරන්ට අට්ටු වුණා. මේ මොන විකාර කතාවක්ද? කඩහිමියා කෝපයෙන් කෑගසන්නට වුණා. ඒ වගේ සතෙක් කොහොමද අනිල් වගේ ලොකු දරුවෙකු උස්සන් යන්නේ? ඒක කොහොමවත් වෙන්න බැරි දෙයක්. කඩහිමියාගේ කෝපයේ ඉදිරියේ කිරන් සංසුන්ව කතා කළා. හොඳයි. ඒක එහෙම වෙන්න බෑමයි කියමු. එහෙමනම් ශරීරයෙන් පුංචි මීයන් මහ විශාල යකඩ තරාදියක් කෑවයි කියන එකත් වෙන්න බැරි දෙයක් නේද? කිරන් කීදී අසූ කඩහිමියාගේ කෝපය පහ වී ගියා. තමන් ගැනම ඇති වූ ලැජ්ජාව නිසාද ඔහුගේ මුහුණ රතු වුණා. කිසිවක් නොකිය ඔහු කඩය තුලට ගොස් එහි මද වේලාවක් ගතකොට කිරන්ට අය තරාදිය රැගෙන ආවා. මෙන්න කිරන්ගේ තරාදිය. ඔහු තරාදිය කිරන් අතට දෙමින් කීවා. මට ඒක හොයාගන්න පුළුවන් වුණා. සමහර විට මීයන්ට ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බැරි වෙන්නත් ඇති. රාකේෂ් මහතා දෙස බලා මද සිනාවක් පා කිරන් තරාදිය අතට ගත්තා. ඔවුන් අතර තිබූ ගනුදෙනුව හමාර කරගත්තා. ඉන්පසු දෙදෙනාම ගියේ අනිල් తాවකාලිකව රඳවා තිබූ තැනටයි. කිරන් සමග පැමිණි තම පියාදුටු අනිල් වඩාත් සතුටු වුණා. දෙදෙනාගේම අත්වල ඉල්ලුණු අනිල් සතුටින් තම නිවස දෙසට ගමන් කරන්නට වුණා.